180 කියලා එකක් තියෙනවා. සියලු ප්‍රශ්න විසඳීම සඳහා කවුරු හරි අතට ගත්තොත් ඔහුගේ සියලු ප්‍රශ්න විසඳ ගැනීමට හැකියාව පවතිනවා. ඒ වගේම යම්කිසි ප්‍රශ්නයක් තමා වෙත උදා වෙනවා නම් වෙනත් જાතියකින් ඒ ප්‍රශ්න විසඳ ගන්නත් මහ පුටු වලට මේක අනිවාර්ය වෙනවා. ආර්ය තලයෙන් එක චිත්තක්ෂණයක් හෝ දැකගත්ත කෙනෙකුට ඉස්සරහට රජකමට සහභාගී විය හැකි වෙනවා. තව දෙයක් කියන්න තියෙනවා. දේශපාලන පක්ෂ සියලුම දෙනාගේ අතින් වැරදි සිද්ධ වී ඇති බව සමාජය දැනගනිමින් සිටිනවා, දැකගනිමින් සිටිනවා. මේවට විසඳුම් දෙන්න විදියක් නැතුව කඩේ යන කට්ටියත් අනාථ වෙන අවස්ථාවල් මම මේක තුලින්ම දැක ගන්නවා. කඩේ යන කට්ටියත් අනාථ වෙනවා. කර කියා ගන්න දෙයක් නැහැ. අපේ කට්ටිය කිරිපෝල තියෙනවා, මේ කට්ටිය ලොකු කොල්ල තියෙනවා, අවසානට අපිට දෂ්ට කරලා තියෙනවා කියලා දැනෙන්න, තේරෙන්න ගන්න අවස්ථාවක්, රට ඇස් ඇරිය යුතු වෙලාවක්. අනිවාර්යයෙන්ම ජාතික ප්‍රශ්නයක් ගැන කතා කරේ, වෙන දෙයක් ගැන කතා කරේ. ඒ වගේම කතා කරයින් පස්සේ ප්‍රශ්නයක් වුණත් ලිහලා පෙන්නුවා මම. කතා කරත් වැරදි, කතා නොකර හිටියත් සිද්ධ වෙන දේ සිද්ධ විය යුතුයි. දෙකම පෙන්නුවා. රටට ඇස්කම් අරින්න කාලයක් ආවා කියලා 2019 මැයි 19 වෙනිදායෙන් පසුව උදා වෙන්නා වූ ධර්ම යුද්ධය කියන දෙයට මිලියන 1000ක් වැනි ජනතාවකට දෙන්න තියෙන පණිවිඩය, එහි ගන්න ආරම්භය මිලියන 2ක් වැනි ජනතාවත් තුලින් ඉෂ්ට සිද්ධ විය යුතුයි කියලා මහා ප්‍රවාහ ධර්ම ඉඟිපල කරනවා මට.